broccoli. Mmm. With cheese. Life is beautiful, guys. Enjoy it. Hi guys, welcome back to my channel. ඉතින් අද අපි මාල්ටවල ඉන්න 4 වෙනි දවස. තිබුත මේ Airbnb එකේ ඉන්න අන්තිම දවස. අපි දැන් breakfast අරගත්තා. දැන් අපි යන්න ඕනේ ferry එකට මාල්ට මේන් island වලට යන්න. This is our lunch. That's a little bit. Yeah, we are saying bye to this beautiful place. Bye bye. The pool. Bye. Bye. Scramble. Let's go. You have to message them while leaving. Yeah. Now let's find a spot and directly go to some spot. That's what we did that day. Exactly. Wait. Hi. Can I call you baby? Can you be my friend? Can you be my lover up until the very end? Let me show you love, oh I don't pretend. Stick by my side Yeah. even when the world is good. Oh, see the waves. I need somebody who can love me at my worst. No, I'm not perfect, but I hope you see my worth. Cause it's only you, nobody knew I put you first. Then main Malta island. You got එකට ඇවිල්ලා ඉන්නේ. the worst. මේ island එක නම් ලොකුයි අපි. හිටපු ගෝසෝ වලට වඩා එහෙනම් පොඩි. ඊට වෙලා දැන් අපි කලින් හිටපු ගෝසෝ වල අපේ accommodation එකේ ඉඳලා අපි ගියපු තැන් විසිට් කරපු තැන් වලට යන්න හැම එකකටම විනාඩි 10යි 15යි ඊට වඩා නෑ. මේක එහෙම නෙමෙයි මේක ටිකක් පාර දැන් අපිට විනාඩි 40ක් යන්න පෙන්නනවා අපි next location එකට. ඊට පස්සේ එතන ඉඳන් අපේ check in time එක 3. හලෝ මගේ රත්තරන් යාළුවනේ අපි දැන් කර වෙනවා හොදටම පිච්චෙනවා තුවාල දාගත්ත හින්දා but look the view මොකද තමයි ඉතින් බලන්න තියෙන්නේ ඉතින් cliff edge dangerous we can float no මේ බච්චා they are the only people who's using umbrella Yeah, sure. අපි දෙන්න විතරයි මේ කුඩයක් ඉහළගෙන ඉන්නේ මෙතන. පිස්සු කියලා බලන නැති මේ මිනිස්සු. ඇයි මෙහෙ මිනිස්සු බලාගෙන ඉන්නේ සමය කෙන කන්නේ. අවුව තපින්න. Oh. Be careful. That is blue water. This is not blue grotto. This is Suri or something. Can't we go down? Imak Terak Nometi Sagaraya. These are small, tiny islands.
ආව තපිනවා. With a nice view. Go, let's. I think we'll go to the end of the park. So now we are in Malta main island, and it's so crowded here. Park කරන්න හොයාගන්න හරිම අමාරුයි ළමයි. We were like driving for about 10-15 minutes to find a park. Crazy. තේරෙනවනේ පාක් කරලා ඔක්කොම පාක් කරලා කැරිකිලා තමන්ගේ වටයාම සංගීත පුරු තරංගවල පාකින් ආගන්න. It's here. That chocolate Diana Dubai? Thank you. Mangata Dubai chocolate ice cream and Supurudu Paindi dark chocolate. Every time he's eating dark chocolate. I also like dark chocolate. I wanted to try this thing. There's one parking here. And now we are going to the beach. But it's scary to swim here. It's just so rough. ඉතින් අපේ චෙකින් එක 3ට තමයි තියෙන්න තිබ්බේ. උනාට අපිට යාපින් දෙකේ ඕන කතා කරලා කිව්වා කලින් කියලා ඉඳපු ගෙස්ට් මොකක්ද බඩුවක් කඩලා ගිහිල්ලා ඒක හදන්න පොඩ්ඩක් වෙලා යනවා කියලා 6ට එන්න කියලා. ඉතින් අපිට ගොඩක් වෙලා තිබ්බ ප්ලෑන් එකක් තිබ්බේ නෑ මොකක්ද කරන්න කියලා. මොකද මෙතන ඉඳන් තව තැනක් ආයෙ බලන්න ගියොත් ආයෙ ඩ්‍රයිව් කරන්න ගොඩක් දුර යන්න ඕනේ සහ පාකින් හොයාගන්න අමාරුයි. ඉතින් අපි හිතුවා අපි යන්නේ නෑ කායික මොමාරින් පාකින් කරන්න තැනක් හොයාගත්තේ. මේ හරියම කැරක් ඉන්නවා කියලා. ඊපස්සේ අපි ගියා ස්පාර් එකට බඩු ටිකක් ගන්න. ඉතින් අපි ඔහොම වෙලාව යනකම් එක දේවල් කර හිටියා. See how cutely this. මේ තියෙන අපේ අලුත් Airbnb එක. මේක apartment එකක්. ඉතින් අපි ගොඩක් බඩගින්නෙන් සහ මහන්සියෙන් හිටියේ. ඒ හින්දා හරියට 100ක් තිබ්බේ නෑ room tour එකක් කරන්න. දරු බුදි ගාලා වීඩියෝ එකක් ගත්තා. check in වෙන්න වෙලාව පරක් වෙන හින්දා අපේ plan වෙනස් වුණා. අපි උදේවරුව හොඳටම ඇවිත්තා. දැන් ඉතින් අපි 6-7ට විතර ඇති. ඒ හින්දා අපි හිතුවා දැන් dinner හදලා කාලා අද ඔහොම movie එකක් බලලා rest කරනවා ඔහොම ඉන්නවා කියලා. Good morning. Morning. දැන් වෙලාව 8ට විතර ඇති. අපි රෑ වුණා නිදාගන්න. ඉතින් මේක තමයි අද අපේ view එක. ලස්සන view එකක් නෙවෙයි. ගෝසුවල වගේ නෙමෙයි මේක පොඩක් බිසි තැන් හොයාගන්න අමාරුයි. අපි එනකොට ඔක්කොම වගේ බුක් කළා. හරිම අමාරු මේක හොයාගත්තේ. ඉතින් අද අපි එළියට යනවා. තව ටිකකින් දැස්තලා දැන් කාලා අද වලටත් කන්න හදාගෙන යනවා අපි. රස්නේ හෙට ලාස්ට් ඩේ එක කියන්නේ හෙට ඉන්නවා. අනිද්දා උදේ අපේ ෆ්ලයිට් එක. ඒතකොට හෙට දවසමත් තියෙනවා. අනිද්දා අපි උදේ කියන්නේ අපිට පැය 2යි මියුනික් වලට යන්නේ. අපි 9 විතර වෙද්දි මියුනික් වලට ගිහිල්ලා සඳුදා. ඉතින් බලමු අද දවසේ. අද හෙටයි මං කියන්නේ මේක ඉතින් පොඩි අයිලන්ඩ් එකක් හින්දා දවස් 2ක් ඇති. සම්පූර්ණ අයිලන්ඩ් එක ට්‍රැවල් කරන්න.
දැන් පොඩ්ඩක් ගෙදර ඉඳලා චුටමට ලෙක්චර් එකකුත් තියෙනවා. ඒක කරන්න ඕනේ. ඒක ඔන්ලයින් ඒක ඉවර වෙලා යනවා. Mama petuve obelangama hamadama navatinna matakayata idadenna tiyanava tava durayanna hita atule adaraya sangavagena bainna දර පෝරණුවක් වගේ වාහනේ. Oh my god. අපි ඉන්නේ මාසාෂ් ලොක් right? මාසාෂ් ලොක් හාබර් එකේ. දැන් කියන හාබර් එක සහ pool එකක් natural pool එකක් තියෙනවා. It looks touristic. Looks different. රාට ලස්සන නැති මේකේ මේ බල්බ් තියෙනවා මේ. තේරෙනවද? රාගෙනකන් හිටියොත් බලන්න පුළුවන්. චීත තියෙනවා. චීතයක් ගමුද අඳින්න? සරමක් සරන් තියෙනවද? ඔව්. අර පැත්තේ යන්නේ. This has some Hawaiian. Hawaiian. It's nice. Oh, there's a market today. You want Sparta Spartans. who? Spartans, the warriors. You want something? Show me. This one. Okay. දැන් අපි හාබර් එකේම ඉඳන් ලන්ච් අරගෙන බෝට් රයිඩ් එකකට යන්න හදන්නේ. පැය එකමාරක බෝට් රයිඩ් එකක්. How is it I made today? Good. You have to go. Be careful, bacha. Can you take this? ඉතින් මේ බලන්නකො මොහොතේ මෙන්න මේ අති විශාල නෞකාව තිබ්බ ළමයි. මම මේ වගේ ලොකු දේවල් වලට බයයි. ඒ කියන්නේ
ලොකු ප්ලේන්, ලොකු ෂිප්, ලොකු බිල්ඩින්. ඒ මට පොඩි ෆෝබියා එකක් තියෙනවා. පේනවනේ මගේ මොන නැස්සලා තියෙන හැටි. අපි යන මග මේ ස්වීට් ෂොප් එක දැක්කා, Hans and Gretel කියලා. ඉතින් බලන්න කීයේ ලස්සන. ඒක Hansel and Gretel ස්ටෝරි එකේ තීම් එකට තමයි හදලා තියෙන්නේ. හැබැයි නම නම් Hans and Gretel. ඉතින් මෙතන ගොඩාක් ස්වීට්ස් ಜಾති තියෙනවා. Greek yogurt, waffles, candies, gelato, chocolates. අපි gelato cones දෙකක් ගත්තේ. මේනේ නපුරු මායාකාරී. So would you like any sauces on top? I would go for chocolate. Chocolate? Yeah. Sure. Any biscuit on top? Yeah, maybe these. What is that? What flavor is this? Velvet. Velvet. Cheers for you. Thank you. Any sauces? Which one would you suggest for this? No, you can take for me between these two because there is pistachio inside and there's also the strawberry. Pistachio. Any biscuits? Yeah. Wow. Thank you. Thank you. Thank you. Yes. So cute. Oh my god. Let's taste. I wasn't going to, and the main. Pistachio. දැන් අපි කෙලින්ම මුහුදට යන්නේ පීනන්න. නාන්න. අපි කායක මෙතන පාක් කරලා යනවා මොකද පාකින් නැහැ පහල. සහ අපි ෆෝන් ඔක්කොමත් ඇතුලේ තියලා යනවා. ඉතින් අපි රෙකෝඩ් කරන්න වෙන්නේ නැහැ. බලමු පස්සේ ඇවිල්ලා ෆෝන් එක අරගෙන පුළුවන් වුණොත්. මොකද ගොඩක් සෙනග. ඉතින් අපිට ෆෝන් බෑග් පරිස්සම් කරන්න බෑනේ. නේද? ඔව්. කොහේ ස්විම් සූට් එක? Okay. Bye. Nalemu. Nalemu. Darling. ඉරත් බහැලා ගිහිල්ලා අපි වතුරට ළඟට ඉඳි අපිට තේරුන්නේ වෙලාව යනවා. Why we can't turn on the light and go?
It's illegal. Yeah. අපි නාල ඉවර වෙද්දි ගොඩක් පරක්කුණා. දැන් 9යි වෙලා 8:48. ඒ කියන්නේ almost 9යි. තව එකක් අපිට එක තැනක් බලන්න යන්න තිබ්බා. දන්නේ රැට කොහොමද කියලා. ඒක විලේජ් එකක්. ගිහලා බලනවා දැන් රැට ඒක පේන්නේ කොහොමද කියලා. In 400 meters at the roundabout, take the third exit onto ළඟ තියෙන එක. Triangle රැට පේන්නේ නැහැ වගේ නම් ආයෙ හෙට උදේට එනවා. දැන් අපි ගිහලා බලනවා. එනකොට මම නම් මෙහි ආස රැට අනේ රැට ලස්සනයි. මේ තියෙන්නේ පොප්ආයි විලේජ් එක. පොප්ආයි කාටුන් එක ඔයගොල්ලෝ දැකලා ඇති. ඉතින් ඒකේ මූවි එකක් තිබිලා තියෙනවා. ගොඩාක් පරණ. ඉතින් ඒකේ මූවි සෙට් එක ඒගොල්ලෝ කඩලා නෑ. මේ විලේජ් එකම හදලා තියෙන There's a මූවි cat or එක. something running on the road, and the lights are automatic, like when sunlight. It has motion sensor. So I think that cat went, so like turned on, and the first light turned off. So that's it. Hopefully, you just cross the cat. Please cross through the so we can just see. දැන් රැට හරියට පේන්නේ නෑ. දුරට යන්නත් බෑ. වහලා තියෙන්නේ. ඒ වෙලාව තිබ්බොත් හිට එනවා කියලා හිතුවා. It's okay. We'll see if we have time. We'll come tomorrow. කොණ්ඩේ. අපිට පොපයි විලේජ් එක මිස් වුණා ළමයි. Let's see tomorrow අපිට එන්න පුළුවන් නම් අපි එනවා. Inside the light. पहली नजर में कैसे जादू कर दिया, तेरा बन बैठा है मेरा जिया, जाने क्या होगा क्या पता, इस पल भूल के आज ही ले जरा, मैं हूँ यहाँ तू है कहाँ, मेरी बाहों में आ Beautiful. Only if there is. If you see a spot, we won't come this way. ඉතින් අද දවසම අවුවේ කරවුන නිසා ගෙදර ආවගමන් ස්කින් කියා කරා. ඉතින් මුහුදේ නෑමට පස්සේ ඇඟට හරි සනීපයක් දැනෙනවා. අපි දින අරගෙන හොඳට නිදාගත්තා. මොකද හෙට දවසම ට්‍රැවල් කරන්න තියෙන්නේ. අනිද්දා උදේ අපේ ෆ්ලයිට් එක. ඉතින් හෙට අපි මෙහි කැපිටල් එක වලට යනවා. තව ලස්සන තැන් ගොඩක් හෙට බලන්න ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් ඒ vlog එක ඉක්මනටම අරගෙන එන්නම්. Thank you so much මේ vlog එකත් එක්ක හිටියට. සතුටින් පරිස්සමින් ඉන්න. Bye. अब है तू